ඔන්න අපි අද ආවා ජපානයේ බොහෝ සුපර් මාකට් ඇතුළේම තියෙනවා 100 කඩේ කියලා තමයි අපි මේක සාමාන්‍යයෙන් කියන්නේ. මොන 100 කඩේකට ආවා. 100 කඩේ බැලුවාම මං හිතන්නේ ගෙදරකට අවශ්‍ය පිගන් කෝප්ප ඉදි කටුවේ ඉඳලා මුළු තැන්ගේ සියලු උපකරණ කියන්නේ මේ ලොකු මේ ඉලෙක්ට්‍රික් මේ බඩුව හැම නෙමෙයි මේ වගේ පොඩි පොඩි අයිටම් ඔක්කොම 100යි මේ ජපාන වලින් yen 100යි ඒ කියන්නේ ටැක්ස් එකත් එක්කලා 110යි වෙන්නේ මේ ඕනම එකක් 110යි වෙන්නේ මේකේ තියෙනවා ඉතින් මං හිතන්නේ ආපුවාම අර අපි ගන්න අවශ්‍ය දේ නෙවෙයි ඇවිල්ලා යනකොට අර යන්නේ එච්චරට බඩු තියෙනවා මේක තා ගන්න බෑ මේ කියන්නේ බලපුවාම අපිට හැම දෙයක්ම ඕනේ වගේ තේරෙනවා මේකට ආපුවාම මේ හැම එකක්ම 110යි මේ හැඳි බැලුවොත් එහෙම নানা ප්‍රකාර හැඳි ගෑරුපු ඒවකින් එකම අයිටම් එකෙන් බ්‍රෑන්ඩ් කීපයක් මේ තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවා මේ තියෙන්නේ මේ කට්ටිය හැඳ වෙනුට භාවිත කරන අපි කියන්නේ කුරුදක කියන හසීස් පොඩි හැකි සෙල්ලම් බඩු මේ පේනවනේ පොඩි අයම අපහම ඉතින් මේවා මේවෙන් අර යන්න අමාරුයි මේ ඔක්කොම 110යි ගාන 100යි ටැක්ස් එක 10යි 110යි මම කිව්වේ ගෙදරට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා කියලා මේ සාමාන්‍යයෙන් බාත් รู මයකට වොෂ් รู මයකට අවශ්‍ය දේවල් ඒවා එක එක ලයින් එකේ තියෙනවා දැන් මෙතන තියෙන සම්පූර්ණ ඒ වගේ අයිටම් hangers ඉතින් নানা ප්‍රකාර hangers තියෙනවා මේ බැලුවොත් මේ මිටිය වෙන්නේ තියෙනවා hangers 3යි 6යි 10ක් තියෙනවා මේ 10ම 110යි මේ වගේ අයිටම් පවා තියෙනවා අපිට මොනවා හරි ගන්න ඕන වුණාම ඒ කියන්නේ පොඩි අයිටම් ගන්න ඕන වුණාම මෙහෙට තමයි එන්නේ මේක ඇවිල්ලා බැලුවොත් කොහෙද තියෙනවා මල් තියෙන මල්
එතකොට ස්ටුඩන්ට්ලට තියෙනවා පොඩි පන්ති වල ඉඳලා අවශ්‍ය ඕනම දෙයක් ෆයිල්ද පොත්ද හැම අයිටම් එකක්ම හොයාගන්න පුළුවන් මේකට ආවොත්. දැන් මේක ඉතින් ඒ ප්‍රයිස් එකට දෙන්න පුළුවන් ප්‍රමාණයට ඒ ක්වොලිටියෙන් තියෙනවා. ඉතින් හැම ප්‍රශ්නකුත් නැහැ. මෙතන ගොඩක් තියෙන්නේ මේ ෆුඩ් බයිසිකල් වලට අවශ්‍ය බඩු. පොඩි පොඩි කෑලි, ලොක්, ලයිට් ඒ හැම එකම ඉතින් එකම ගානද මේක ඇතුළේ තියෙන එකක්වත් මේ 100ට වැඩිව නැහැ. මං හිතන්නේ මේ අපේ කට්ටිය එක්කවොත් එහෙමනම් මේකෙන් අර යන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අර යන්න බැරි තමට බඩු ගනි. ඒ කියන්නේ බලන්න ආපු දෙ නෙවෙයි අරගන්නේ. දකින ගොඩාක් දේවල් ගන්නවනේ. ඒ වගේ එහෙම බලනකොට මේකේ ඒ වගේ අයිටම් ගොඩාක් තියෙනවා. දැන් මම පෙන්නුවේ ටිකයි මේ වගේ ගොඩාක් අයිටම් මේ මම බොහොම පොඩි 51 තමයි තියෙනවා මම පෙන්නුවේ. ඒ වගේ ගොඩාක් අයිටම් තියෙනවා. ඔක්කොම පෙන්වන්නත් බැරි තරමට තියෙනවා ඉතින්. හැබැයි ඉතින් මේකේ තියෙන මං දැන 100%ක්ම ඔක්කොම චයිනීස් තමයි ඉතින්. එහෙනම් කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙයා ඉතින් මේවා ඕන තරම් පාවිච්චි කරනවා. මේ හැම එකම බැලුවොත් එහෙම චයිනීස්. එහෙනම් ආයි වීඩියෝ එකකින් හමු වෙමු.